මෙලොවන තරම් නැව් වෙනවා. නමුත් ඒ අතරින් සුළුපටු ප්‍රමාණයක් නැව් අනතුරුවලට ලක් වෙනවා. අප දැන් එවැනි අනතුරට ලක් වුණේ වෙනුත් භයානක නැව් අනතුරු පහක් ගැන කතා කරමු. අංක 1 MV ඩොනා පැස් මිනිස් මරණ 4380ක් පමණ කර මෙම නැව් අනතුර 1980ට කාලයේදී සිදුවී ඇත පවසනවා. ලෝක සමාගාමී කාලයේ වුණ ලොකුම මුහුදු අනතුර මගී නැවක් තෙල් ටැංකියක් සමග ඇප්පුණා. මුහුද ගිනිගත්තා. 24 දෙනෙක් පමණ බේරුණා. අංක 2 විල්හෙම් ගස්ට්ලොෆ් 9400කට වඩා මරණ සිදු කළ මෙම නැව් අනතුර දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් සබ්මැරිනයක් ගාලා ටයිටැනික්ට වඩා දෙගුණයක් මිනිස්සු මැරුණා. ඒත් කවුරුත් කතා කරන්නේ 1945 වෙනි කාලයේ මේ සිදු වුණේ ලොව දෙවනි භයානකම නැව් අනතුර ලෙසයි. අංක 3 අප ඔබ කවුරුත් දන්නා ටයිටැනික් නැව් අනතුර. අංකෙන් ගිලෙන්නේ නැහැ කිව්වට නැව අයිස් කන්දක ඇප්පේ පැය 2යි විනාඩි 40න් ගිලී ගියා. අදටත් අභිරහසක් තියෙනවා. 1514ක් පමණ මරු කැඳවූ මෙම රිය අනතුර 1912 දී සිදු වුණ බව පවසනවා. මෙය ටයිටැනික් ෆිල්ම් එකේදී පවා මෙම රිය අනතුර පෙන්වනවා. අංක 4 MV ජුලා 2002 දී සිදුවන මෙම රිය අනතුර 1883 දෙනෙකුට මරු කැඳවුවා. සෙනගල් නැව ධාරිතාව 500ක් තිබියදී 1900කට වඩා දාගෙන ගියා. රැල්ලට හැරිලා තප්පර 5න් මූදට ගිල්ලා ගියා. මෙවැනි රිය අනතුරු සිදු නොවීමට වග බලාගමු. අංක 5 කෝස්ටා කොන්කොර්ඩියා 30 දෙනෙකුට මරු කැඳවූ මෙම නැව් අනතුර කැප්ටන් එක සෙල්ෆිෂ් ගන්න ගිහින් ගල් පාරේ යප්පුණා. නැව පැත්තට හැරිලා බේරෙන්න කලින් කැප්ටන් පැනලා ගියා. මෙම රිය අනතුර ලොව භයානක රිය අනතුරු වලට තිබෙනවා.